channel එකට මේ කියන්නේ මම හදිසියේ නුවරඑළි ගියා. ගිය වෙලාවේ මම ගියා ෆ්‍රැන්සිස් සිස්ටර්ස් කොන්නන්ට් එකට. ඒ කොන්නන්ට් එකේ හදනවා ජෑම්, සෝස්, චට්නි, chili paste, නොයෙකුත් වර්ග දේවල් හදනවා. නමුත් මම ආස කරපු බෝතල් 4ක් අරගෙන ආවා දැනට. මම ඔයාලට කාලා පෙන්නන්නම් ඒකේ රස කොහොමද කියලා. ඔයාලා ගිය වෙලාවක අමතක නොකර නුවරඑළියේ ෆ්‍රැන්සිස් කොන්නන්ට් එකට ගිහිල්ලා මේවා අරගෙන රස බලන්න. මේ එකකවත් රසාකාරය දාලා නැහැ කියලා එයාලා අපිට කිව්වා. අපි දැන් එහෙනම් රස බලන්න ඕනි කොහොමද කියලා. ඕනම කෙනෙකුට ගිහින් ගන්න පුළුවන්. ගොඩක් ඩයබටිස් අයට තියෙනවා. එහෙ මම දැක්කා මාමලේට් කියලා ජෑම් එකක්. ඒක එයාලා කිව්වා ගොඩක් අය ගෙනියන්නේ මේ මට කියලා. ඉතින් මම ඔයාලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා නුවරඑළියේ හදිසියේ ගියොත් ෆ්‍රැන්සිස් කොන්නන්ට් එකට ගිහිල්ලා මේ සිස්ටර්ස්ලා හදන මේ ජෑම්, සෝස්, චට්නි, තවත් නොයෙකුත් වර්ග හදනවා. ඒ හැම දෙයක්ම ඔයාලට බලාගෙන අරගෙන රස විඳින්න පුළුවන්. මම ඔයාලට ඕනනම් දැන් රස විඳලා පෙන්නන්නම්. මේක තමයි chili sauce කියන්නේ. chili sauce වලින් අපිට ඕන දෙයක් කන්න පුළුවන්. සීතල හින්දා මිදිලා තියෙන්නේ. මම චුට්ටයි ගන්නෙ. ඔයාලට පෙන්නන්න ඕනි හින්දා. බලමු අපි රස කොහොමද කියලා එකේ. හරිම රහයි. මිරිස් රස, පැන් රස, ඇඹුල් රස හැම දෙයක්ම එකතු වෙලා තියෙන්නේ. හැබැයි මේක රසම රසයි. ටිකක් සැරක් තියෙනවා. කට්ලස්, පැටිස්, රෝල්ස් කන්න නියමයි. කාලා බලන්න ඇවිල්ලා. හැබැයි ගෙදර හදන බුරියානි එකකට, වෙජිටබල් රයිස් එකකට නියම chili paste එක කාලා බලමු කොහොමද කියලා. ඒක ඊට වැඩි රහයි. ගොඩක්ම රහයි ඒක. ඔයාලා දන්නවද රුබා කියලා තියෙනවලු එහෙ. මමත් ඒ ගිය වෙලාව තමයි රුබා එක දැක්කේ. ඒකේ ජෑම් එකක් තිබ්බේ. මට ආසයි තුනා ඒ ජෑම් එක කාලා බලන්න. ඒ රුබා එක මම ඒගොල්ලන්ගේ ඇහුවා මේගොල්ලන් කිව්වා මේක ඇඹුල් කියලා. නමුත් ඒක ඒගොල්ලන් ජෑම් එකක් හදලා තිබේ ගොඩක්ම රසයි. අම්බරෙල්ලා චට්නි එකට නම් ඔයාලා ගොඩක් කැමති වෙයි. මොකද අම්බරෙල්ලා චට්නි කියන්නේ ඕනම වෙලාවක ඕනම දෙයකට දාගෙන කන්න පුළුවන්. පාන් පෙතරක් ගාගෙන කන්න පුළුවන්. ඔයාලට මේකේ රස මට කොහොමද කියලා කියන්න තේරෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම එකකට එකක් වෙනස් රසයක් තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් ඉල්ලනවා ඔයාලගේ නුවරඑළිය ගිහිල්ලා මේ හැම දෙයක්ම අරගෙන රස විඳින්නයි කියලා. දැන දන්නවද? ෆ්‍රැන්සිස් කොන්නන්ට් කිව්වම කවුරුත් දන්නවා. ඒ සිස්ටර්ස්ලා තමයි එතන හදන්නේ. ළමයි ඉන්නවා වැඩ කරන. ගොඩක් දේවල් තියෙනවා. කරපිංචා වලින් තියෙනවා. මේ සම්බෝල එකක් වගේ ඒක තවත් රසයි. මම එදා යන දවසේ ඒගොල්ලන් කරපිංචා වේලනවා. මම ඇහුවා ඇයි කියලා. ඒ වෙලාවේ යාලා කිව්වා මට කරපිංචා වලුත් අපි හදනවා කොලෙස්ටරෝල් තියෙන අයට කන්න කියලා. හරිම රසයි. මට හිතිච්ච දේවල් වලින් 4යි මම ගත්තේ. ස්ට්‍රෝබෙරි වලට කැමති අයට ස්ට්‍රෝබෙරි ජෑම් ඕන තරම් තියෙනවා. ඇවිල්ලා අරගන්න පුළුවන්. සාධාරණ මිලකට තියෙන්නේ. ලොකු මිල ගණන් නැහැ මේ හැම දෙයකම. ඔයාලට පාර දැනගන්න ඕනි නම් මම නැවත වාරයක් පාර කියන්නම්. නුවරඑළිය ටවුන් එකට ඇවිල්ලා කාගිස් එක ළඟින් ඇවිල්ලා උඩට තියෙනවා සෙන්ට් සේවියර්ස් ලොකු පල්ලිය. පල්ලියට පිටිපස්සේ තමයි මේක තියෙන්නේ. ඕනම කෙනෙක් දන්නවා. ඕනම කෙනෙක් එනවා මෙතනට ගන්න. මම ඉඳිද්දි ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ටුවරිස්ලා ගොඩක් එනවා සෝස් වර්ග අරන් යන්න. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා ඇවිල්ලා මේ රස බලන්න ඉන්න කියලා. හොයාගන්න අමාරු නෑ. නුවරඑළිය ටවුන් එකට ඇවිල්ලා සෙන්ට් සේවියර්ස් චර්ච් එකට පිටිපස්සේ පාරේ ආවම කෙලින්ම එන්න තියෙන කොන්නන්ට් එකට. කවදාකවත් පාර වරදින්නේ නැහැ. ඔයාලට එන්න පුළුවන්.